ජපානයේ ලෝකෙන්ම වෙන්වුණ පුංචි ගමක මිනිස්සු අවුරුදු 100ටත් වඩා ජීවත් වෙනවා. නිකම්ම ජීවත් වෙනව නෙවෙයි. හරිම සතුටින් නිරෝගීව. මේක කොහොමද වෙන්නේ? මේකේ ලොකු රහස හැංගිලා තියෙන්නේ ලොකු පර්යේෂණාගාරයකවත් මිල අධික බෙහෙතකවත් නෙවෙයි. ඒක හැංගිලා තියෙන්නේ අවුරුදු 100ක් වයස ආච්චි කෙනෙක් කියපු පුංචි සින්දුවක. අපි අද මේ විග්‍රහයෙන් හාරලා බලන්න යන්නේ ඒ පුදුම රහස මොකක්ද කියලා. අහන්නකො මේ තින්නේ ජපානයේ ඔගිමි කියන ගමේ අවුරුදු 100ක් වයස ආච්චි කෙනෙක් කියපු සින්දුවකින් පද ටිකක්. මේක නිකන් වචන ටිකක් නෙවෙයි. මේක තමයි ඒ මනුස්සුන්ගේ දිග නිරෝගී ජීවිතයේ රහස ගැන අපිට ලැබෙන පළඩීම ඉංගිය. ඇඟිලි වලින් ඔලුවට ආයෙත් පාරක් ආපස්සට. මොකද්ද මේකින් නෙට්ටතම කියවෙන්නේ? ඒ මනුස්සු අපි නොදන්න මොන වගේ දෙයක්ද දැනගෙන ඉඳලා තියෙන්නේ? හරි, අපේ ගමනේ පළවෙනි කොටස තමයි මේ. ශතවර්ෂිකාගේ ගීතය දීර්ඝායුෂ ලැබුවන්ගේ ප්‍රඥාව. දැන් අපි යමු දෙවෙනි කොටසට. මනසින් තරුණ වෙන්න එක. මේක තමයි අපි රහස් වට්ටෝරුවේ පළවෙනිම දේ. පොඩ්ඩක් හිතන්න හැමදාම එකම දේවල් ටිකක් කරද්දි උදේ නැගිටිනවා එකම පාරෙන් වැඩට යනවා එකම විදියේ වැඩ කරනවා ගෙදර එනවා කිසිම අලුත් දෙයක් නැතුව රූටින් එකටම හිර වෙලා ඉන්නකොට අපි මොලේට මොකද වෙන්නේ? ඒක හරියට පාවිච්චි නොකර පැත්තකින් දාලා තියෙන යකඩ කෑල්ලක් වගේ ටිකෙන් ටික මලකඩ කන්න පටන් ගන්නවා. මොලේ ඔටෝ පයිලට් මෝඩ් එකට වැටුනම ඒකේ තියෙන සෛල පවා ටිකෙන් ටික මැරෙන්න පටන් ගන්නවා. ස්නායු විද්‍යාඥ ස්ලෝමෝ බ්‍රෙස්නිට්ස් කියන විදිහට මොලේ තරුණව ෆ්‍රෙෂ් විදිහට තියාගන්න නම් ඒකට අලුත් දේවල් වලින් අභියෝග කරන්න ඕන. අලුත් දෙයක් ඉගෙන ගන්නකොට, පොඩි භාෂාවක් ඉගෙන ගන්නකොට, අලුත් පාරකින් යන try කරනකොට අපිට පොඩි අපහසුයක්, පොඩි ඇන්සයිටි එකක් වගේ දැනෙනව නේද? අන්න ඒක තමයි මොලේට තියෙන හොඳම ව්‍යායාමය. ඒ වෙලාවට තමයි මොළය ඇතුලේ අලුත් නියුරෝන සම්බන්ධතා හැදිලා ඒකට පණ එන්නේ. පුරුදු වෙලටම හිර වුණාම මොලේට හිතන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ස්ට්‍රෙස් එහෙම නැත්නම් මානසික ආතතිය කියන්නේ නිකම්ම හිතේ තියෙන හැඟීමක් නෙමෙයි. ඒක අපේ ශරීරයේ ඇතුළෙම වයසට ගෙනියන පේන්නේ නැති සතුරෙක්. අධික ආතතියක් දැනෙනකොට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධති ප්‍රතිචාර දක්වන්නේ හරියට ලෙඩකට වගේ. හැබැයි මේ ඇතුළ වෙන සටන නිසා අපේම හොඳ නිරෝගී සෛලය වලටත් හානි වෙලා. ඒවා හරියට කාලයට කලින් වයසට යනවා. ඉතින් කොහොමද මේ ඇතුළෙන්ම වයසට ගෙනියන සතුරාට මුහුණ දෙන්නේ? මේ පොතේ කියවෙන විදිහට ඒකට තියන්නේ හරිම සරල හැබැයි මාරම පවර්ෆුල් විසඳුම්. භාවනාව, ගැඹුරින් හුස්ම ගන්න එක වගේ දේවල් වලින් මනස සංසුන් කරගන්න පුළුවන්. මෙතන වැදගත්ම දේ තමයි ආතතිය ආවට පස්සේ ඒකට ප්‍රතිකාර කරනවට වඩා ඒක එන්න කලින් වළක්ව ගන්න එක. ඒක තමයි නියම ක්‍රමය. හොඳයි. දැන් යමු තුන්වෙනි කොටසට ශරීරයට දෙන පුංචි දේවල්. මේ තමයි අපේ රහස් වටුරුවේ දෙවෙනි කොටස. මේක තමයි අද කාලේ ජීවිතේ තියෙන ලොකුම ගැටලුවක්. දවසෙන් වැඩි හරියක් පුටුවකට වෙලා කම්පියුටරේ සරහ ඉන්න එක. මේක කෙලින්ම අපේ ශරීරය වයසට යන වේගය වැඩි කරනවා. ඒ කියන්නේ මේක අපේ ආයු කාලය අඩු කරන පුරුද්දක්. පරිජේෂණ වලින් පෙන්නලා දෙන විදිහද එකතැන ඉඳගෙන ඉන්න එකෙන් වෙන්නේ බර වැඩි වෙන එක විතරක් නෙවෙයි. බලන්නකො මේ ලයිස්තුව. අධිරුධිර පීඩනය, කියන්නේ ප්‍රෙෂර්, හෘද රෝග, අස්ථි දිරා යාම, සමහර පිළිකා වර්ග මේ හැම දෙයකටම මේ නරක පුරුද්ද හේතු වෙනවා. විද්‍යාත්මකම කිව්වොත් එකතැන ඉඳගෙන ඉන්නකොට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල පවා වයසට යන එක වේඩවත් වෙනවා. එහෙනම් මේකට විසඳුම මොකද්ද? හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි මේ පොතේ තියෙන විදිහට දවසට විනාඩි 20ක් විතර පොඩි ඇවිදීමකට යන එක, ඔෆිස් එකේදී ලිෆ්ට් එක වෙනුවට පඩිපෙළ පාවිච්චි කරන එක, කඩින් ගන්න කෘත්‍රිම කැම වෙනුවට පළතුරක් කන එක, ඔය වගේ පුංචි වෙනස්කම් වලින් ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. වයසට යන එක නවත්තන්න පුළුවන් අපේ අතේම තියෙන තවත් ප්‍රබලම මෙවලමක් තමයි නිින්ද. මේක විද්‍යාවෙනුත් නැවත ඔප්පු කරපු දෙයක්. නිරූපණ ශිල්පීන් පවා Tamanගේ පේනුම ලස්සනට තරුණ විදිහට තියාගන්න පාවිච්චි කරන ලොකුම රහසක් තමයි හොඳ නිින්ද. අපි හොඳට නිදා ගන්නකොට අපේ ශරීරයේ ඇතුලේ මෙලටෝනින් කියලා හෝමෝනයක් නිපද වෙනවා. මේකට සෙල නම තමයි තරුණ හෝමෝනිය. මේක මාරම ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. ඒ කියන්නේ මේකෙන් අපේ ශරීර සෛල වයසට යන එක වළක්වනවා, ප්‍රතිශක්තිය වැඩි කරනවා, පිළිකාවලින් ආරක්ෂා කරනවා වගේම ඇල්සයිමර් වගේ භයානක රෝග එන එකත් පාලනය කරනවා. මේ පුදුමාකාර තරුණ හෝමෝනේ අපේ ශරීරයේම හදාගන්න පුළුවන්. ඒකට කරන්න ඕන දේවල් හරිම සරලයි. දවසට පැය 7-9 අතර හොඳ නිින්දක් ගන්න එක. උදේට පොඩි වෙලාවක් හිරු එළියට නිරාවරණය වෙන එක. සමබල ආහාර වේලක් ගන්න එක. සහ ආතතිය, මත්පෑන්, කෝපි වගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න එක. එච්චරයි. හරි, දැන් අපි යන්නේ 4 වෙනි කොටසට. හෙට සිට ආරම්භම. මේ තමයි මේ හැම දෙයකම අවසාන සහ ප්‍රබලම පාඩම.
මේ කියන්නේ අවුරුදු 108ක් ජීවත් වෙලා ලෝකයේ වයස්කදම මිනිසා විදියට වාර්තා අතරට ගිය කෙනෙක්. එයා කියන දේ තමයි දීර්ඝායුෂ ලැබෙන්නේ ඥාන වලින් විතරක්ම නෙවෙයි. අපි දවස ගානේ හිතන විදිහ, අපි තෝරාගන්න පුංචි පුරුදු, එන අභියෝගවලට මුහුණ දෙන ධනාත්මක ආකල්පය. ඒ දේවල් අපි ඥාන වලටත් වඩා වැදගත්. ඒක තමයි ඇත්ත රහස. ඉතින් මේ හැමදේම ඇහුවට පස්සේ ජීවිතේ වෙනස් කරන්න තව ටිකක් නිරෝගීව සතුටින් ඉන්න එකතු කරගන්න හිතෙන පළවෙනිම පුංචි පුරුද්ද මොකද්ද? ඒක සමහර වෙලාවට පොඩ්ඩක් වැඩියෙන් ඇවිදින එක වෙන්න පුළුවන්. අලුත් දෙයක් ඉගෙන ගන්න එක වෙන්න පුළුවන්. සමහර වෙලාවට හොඳක නිදා ගන්න එක වෙන්න පුළුවන්. ලොකු වෙනසක් කරන්න ඕන නෑ. එක පුංචි දෙයකින් පටන් ගන්න. ඒක තමයි දිගු සහ සතුටුදායක ජීවිතයකට තියෙන පළවෙනිම පියවර.